උඹද දැන් ලියුණුත් බෙදනවද? ඇයි ඇන්ටි අපි ලියුම් බෙදන්න බැරිද? නෑ නෑ බෙදපන්. උඹ ඉතින් ඒ කාලේ ඉඳන්ම ගෑනුන්ට ලියුම් බෙදපියන කරේ. ඇත්තට පව් කොයාගේ මහලොකු දෝනියෙන්ද පින්ඩ පාතිවත් ගිහිල්ලද? මොකටද අපි ඒකේ පින්න පාතේ යන්නේ? අපිට හොඳට කන්න බොන්න තියෙනවා. උඹලා වගේ හිඟන්නු නෙවෙයිනේ. නෑ ඉතින් ඔයාගේ මහලොකු උපාසිකාව මාව දාලා ගියේ මාන වෙනවා කියලා මං නම් හිතුවේ දැන් නිවන් දැකලවත් ඇති කියලා. අනේ පණයයි යන්න. උඹට හතර වටේ ගෑනු හිටපු හින්දා තමයි කි දාලා ගියේ. නැතු ඒකේ වැරද්දක් නෙමෙයි ඒක. වෙන්න ඇති. මට නම් ඉතින් ප්ලෑන් B එකක් තිබ්බා. ඕකට තමයි කියන්නේ සිරා කරනවා නම් අඩුම ගානේ දෙන්නෙක්වත් කරන්න ඕනේ කියලා. මොකද එකක් දාලා ගියාම නැත්තම් දරා ගන්න හරි අමාරුයි. ඕකට කියන්නේ සිරා කරනවා කියලා නෙමෙයි. වටේ යනවා කියලා. යසෝදරාවක් වගේ හිටපු මගේ කෙල්ල උඹ දාලා ගියානේ. යශෝදරා ඔය වගේ යශෝදරාලා ඉන්නවා ඇන්ටි දරාස්සේ. මේමයි ඇන්ටි. ඔය ධර්මයෙන් ටොක් දෙන කෙල්ලෝ ඉන්නව නේද? වැඩ අරගෙන අතාරින්න ඕනේ. අහුවෙන්න හොඳ නැහැ. කොහොමත් ඉතින් මගේ සුරංගනාවියක් වගේ ඉන්න කෙල්ලට උඹ වගේ චිම්පන්සියෙක් ගැලපෙන්නේ නැහැ. සුරංගනාවි ඔම්මෝ සුරංගනාවි මේමයි ඇන්ටි පිටින් බලලා කවදාවත් තීරණය කරන්න එපා. ඔය තියෙනවා ගැලෙව්වහම හරිය නිකන් වැල මදුළු වගේ. ඇත්තට පව් මුලින්ම කුරුදු යම් මනසේගේ ලස්සන දකින්න. හැබැයි දිහාම වැරදිවට බලන්න. ලස්සනද? ඒකිගේ මෙහෙ වරෙන් කරන්නේ උඹට බඩක් කියන්නේ. ඇන්ටි හිතන් ඉන්නේ ඇන්ටිගේ දුව මාර ලස්සනයි කියලානේ. හැබැයි ඇන්ටි මේකත් මතක තියාගන්න. සෙල්ලම් බඩුවක් වුණත් ලස්සන පෙට්ටි එක්ක හම්බුණා. කාගේ ලබා උපන් විදියටයි බබා වැන්නේ නෑ මල්ලි නෝල්. ඇන්ටි මේ දිවත් තරයි යන්න. මං හිතන්නේ මේක ඔයාගේ දුවට වැල්ලවස්සේ ඉස්පයිකෙන් ඇවිත් තියෙන්නේ. තුමෝ ගනුට රෝස උඹ ගොන් වස්සා උඹේ අම්මා මට දැන්නේ නහුතට ගස්ස ගස්සා